යාළුවනේ එන්න මගෙත් කියන්න ඩෑම් එකේ ටිකට් ගහන්න යමුද අපි? ගයිස් මේ තියෙන්නේ දුම්කොළ ෆැක්ටරිය. ටොබැකෝ එකනේ. යස්. මාල් ලස්සනයි මේ හැටි. මාල් ලස්සනයි. ඊට එහා පැත්තෙන් කොලම්බිටිෂනල් ස්කූල් එක තියෙනවා. මං අද ඔයාලට යනවා මේ ළඟම තැනකට. මේ පාර හැන ලස්සනයි යාළුවනේ. මං කැමතිම තමයි ඔය ගස් කොළන් තියෙන එක. ඒක වෙනම හිතට පට්ට නිදහසක් දැනන දෙයක් ඉතින්. යාළුවනේ කියන්න මේ තැන දැක්කම කොහෙද කියලා දන්නයි කියන්න බලන්න. අද වතුර මට්ටම නම් ගොඩක් වැඩි. මාර්ගයට වැඩි යාළුවනේ. මේ මෙතනින් නායි ගිහිල්ලා තියෙන කියන්නේ පාර ගිහිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ කොලම්බිටිෂනල් ස්කූල් එක ඊළඟට මෙතන සිපිල් ලයින් එක කටබඩු ගේන්නේ මෙතනට තමයි ඉතින් කටබඩු කියන්නේ මෙතනට ගෙනාවට පස්සේ ගන්න පුළුවන්. ගායිස් ඔයාලට සද්දයක් ඇහෙනවද? ඒ සද්දේ මේ පැත්තේ වවුල්ලු ඉන්නවා ගොඩක්. ගායිස් ඕකනේ කරන්න බැරි දැන් බලන්නකො වහිනවා. එපා වෙනවැ. මේ දවස් ටිකෙන් වහිනවා යාළුවනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න. මම ඉන්න ලස්සනයි මේ හැරි. වතුර වැඩි මාරු විදියට. යාළුවනේ මේ තියෙන්නේ පොල්ගොඩ ඩෑම් එක. මේක තනි කරම යාළුවනේ වතුර නැතුව තිබ්බ ඒකට ගොඩක් කට්ටිය මේක සෙල්ලම් කරලා ක්‍රිකට් ගිහුවා ඊට පස්සේ ඒක නැවතුවා. දැන් නම් ඩෑම් එක පොඩ්ඩක් පිරීලා. ඔයාලට කියන්න අර දැන් මාස 5කට කලින් අර කුණාටුවක් ආවේ. එතකොට පල්ලෙහා තනි කරම ගෙවල් එහෙම යට වෙලා තිබි මේ පාර වැහෙන්නම තිබි පල්ලෙහා කියන්නේ ඔයා හිතන්න මෙතන දැන් උඩ මේ ලොකු මට්ටමක් තියෙනවනේ පල්ලෙහාට ඒකත් පිරීලා පල්ලෙහා තනි කරම ඒ වතුර ගලලා තිබි පාරට ඒ තරම් මේ වතුර ප්‍රමාණයක් තිබ්බලුනේ මේකේ. යාළුවනේ ශ්‍රී ලංකාවේ දිගම ගඟ තමයි මහවැලි ගඟ. ඒ වගේම පොල්ගොල්ල ඩෑම් එක විවෘත කරලා තියෙන්නේ 1976 යාළුවෝ ජූලි මාසයේ විවෘත කරලා තියෙන්නේ. මෙතන ගොඩක් කට්ටිය එක්සර්සයිස් කරන්නත් වෙනවා යාළුවනේ. මෙතන බලන්න මේවා කැඩිලා ගිහිල්ලා කියන්නේ මේවා පල්ලෙහාට කඩාගෙන ගිහිල්ලා මම හිතන්නේ. මේවා ඉතින් නඩත්තු කරන්න වෙයි මොකද මෙතන ගොඩක් පොඩි ළමයි එහෙම එනවා මෙතනට. ඒකින්ද ඒ ගැන බලන්න වෙයි අනිවාර්යයෙන්ම. මං කිව්වේ මේ තියෙන්නේ මේ හරිනම් වැල්ල වගේ තවත් තියෙනවා වල පේනවා. ඒ හරිනම් මෙච්චර වතුර නැහැ මචං. අතන ඩෑම් එකේ දොරල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. 10ක් තියෙනවා යාළුවනේ. ඔයා හිතන්නකෝ දැන් මේක මට්ටම ඉඳන් පල්ලෙහාට ගොඩක් තියෙනවා හරිද? මේ සම්පූර්ණම පිරීලා මේ පාරත් වැහෙන්න තිබ්බා කියන්නේ කොච්චර ප්‍රමාණයක් තියෙන්නේ නැද්ද? මගේ මේ channel එකේ යාළුවනේ මගේ channel එකේ මම වීඩියෝස් වගේක් දාලා තිබ්බා short videos වගේක් දාලා තිබ්බා. ඒ වීඩියෝ වල මම ඒ හරිය ඒ කියන්නේ ඔය මේ එදා මේ ඔය සිද්ධිය වෙච්ච දවසේ මම පොඩි වීඩියෝස් short video එකක් ගත්ත තනිකර සම්පූර්ණම වෙහෙලා තිබ්බේ. ඔය කට්ටිය බලන්න පුළුවන් එනං එකක් ගිහිල්ලා මම බලනවා මේ ඒ short video එකේ link එක දාන්නම් කාඩ් රෙකෝඩින් වලට.
මෙතනින් මෙතනත් පොඩි අගුලක් ගිහිල්ලා තියෙනවා. මෙතනත් අර තියෙන මේ වැට කැඩිලා තියෙනවා. මන් දන්නේ ඇයි හේතුව කියලා. සමහර කට්ටිය මේක එල්ලිලා කැඩිලාද නැත්නම් ඉබේම කැඩිලාද දන්නේ නැහැ ඉතින් මේක. අනේ මන් දැන් මේ කැඩෙන්න හේතුකුත් නැහැ. හැබැයි මෙච්චර ඔව් කියන්නත් බෑ මෙච්චර වතුර ආවද කියලා. ඔය බලන්න මේ තනි කර කුණු ඉතින් එන්නේ. මගේ මේ මම මොකද මේ Facebook page එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා ඊයේ. ඒත් අර මේ මාලිගාවේ ළඟ තියෙන පෙවරවුමේ මාළුවෙක් මේ බෝතලයක් කියන්නේ එයා හිතනවා ඒක කන්න පුළුවන් කියලා. ඒක කන්න try කරනවා. ඒ මිනිස්සු බීම බීලා නැත්තම් බියර් ටින් හරි අපද්‍රව්‍ය දාන්නේ මේ වගේ තැන් වලට. ලෝනේ මේ ඉස්සර නම් මේක තිබ්බේ නැහැ. මේක දැන් මම හිතන්නේ අවුරුදු 2කමාරක් 3ක් වගේ ඇතිනේ. හෙටත් වගේ ඇති මේ වගේ හදපු එක නා. මේකේ කට්ටිය රැට එක්සර්සයිස් කරනවා, ජොගින් කරනවා, ඒ වගේ දේවල් කරන. ඒ වගේම මේ හරියේ මේ ගොඩක් මේ එක එක ෂොප් එහෙම තියෙනවා අයිස්ක්‍රීම් සහ එක එක පොඩි කැෆේ තියෙනවා. හරිද? පොඩි කැෆේ වල තියෙනවා. මේ හරිය මාර ලස්සනයි. ඒ වගේම මෙතන මේ ගොඩක් කට්ටිය කපල්ස් ඉන්නවා. මම ඒක නම් පෙන්වන්නේ නැහැ. හරි නෑනේ යාළුවනේ. හවස් වෙද්දී මේ හරිය ගොඩක් එක එක දේවල් තියෙනවා. බර්ගර්ස් කියනවා. ඒ වගේ පොඩි සීන් ටිකක් නම් තියෙනවා. මේ දවස්වල මම හිතන්නේ ඇස්සත් එක්ක නෑ. අර ගහගෙන ආපු පේනවත් දන්නේ නැහැ. කුණු සම්පූර්ණව තියෙන්නේ. මෙතන දාලා තියෙනවා මොකද්ද අවදානම. ඉස්සර නම් අපි මේකේ නානවා. මේ කියන්නේ පල්ලෙහා දැන් එහෙම නාන්නවත් බැරි තත්ත්වයක තියෙන්නේ ඉතින්. අර මේ ගම් වතුර ගැලුවට පස්සේ තමයි මේ වගේ වැලි තට්ටුවක් තිබ්බේ. නැති ඊට කලින් නම් එම තිබ්බේ නෑ. මේ හරිය මාර ලස්සනයි. මම පෙන්නන්න ඩෑම් එක තව ලස්සන වෙන්නේ රෑට අර ලයිට් ටිකක් දැම්මට පස්සේ ඉතින් ගයිස් මේ හරිය එතනින් එහාට කපල්ස් ඉන්නවා. ඉතින් මම ඒක වීඩියෝ කරන්න යන්නේ නැහැ. හරි නෑනේ යාළුවනේ. ඔන්න ඔය ටික තමයි පොල්ගොල් ඩෑම් එකේ තියෙන්නේ. මාර ලස්සනයි. ඔයාලා ඇවිල්ලා බලන්න. මම ලොකේෂන් එක දාලා තියන්න. ගොඩක් අය දන්නවා ඉතින් පොල්ගොල් ඩෑම් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම ගොඩක් thank you යාළුවනේ. ඔයාලගේ ප්‍රතිචාර වලට මගේ Facebook එකේ කට්ටිය මට ගොඩක් කමෙන්ට් කරලා තින්න. වගේම මගේ ලොකේෂන් වල මම පෙන්නපු ලොකේෂන් වලට ගිහිල්ලා මට Instagram එකෙන් Facebook එකෙන් මට මැසේජ් දාලා තියෙනවා. ඒ වගේම YouTube එකෙන් thank you very much homies. ඔයාලගේ ආදරයට. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. subscribe කරන්න, bell icon එක click කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් goodbye homies. ගේ අපද්‍රව්‍ය බැහැර කරන දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් ඒ තැන් වලට දාන්න, පාරවල් වල දාන්න යන්න එපා යාළුවනේ.